හයි හැලෝ යාළුවනේ කොහොමද ඔයාලට ඔන්න අලුත් වීඩියෝ එකකින් ආයෙත් ආවා අපි බලමු අද කොහෙද යන්නේ කියලා අද ගමන් දෙකක් තුනක් විතර ප්ලෑන් කරගෙන ඉන්නවා අපි ඉස්සෙල්ලාම යනවා පන්සලට ඉතින් අද පොය දවසේ අපි හිතුවා පන්සලට ගිහිල්ලා බුදුන් වැඳලා එහෙම එමු කියලා ඉතින් ඉස්සෙල්ලාම යන්නේ පන්සලට අත්තනගලු විහාරයට. ඉතින් අපි මේ පන්සලට කලින් ගිහිල්ලා නෑ. මම කලින් ගිහින් නැහැ. ඉතින් මේ ෆස්ට් ටයිම් තමයි මේ පන්සලට යන. ඉතින් අපි බලමු පන්සල මොන වගේද කියලා. අපේ නංගි අලියෙක් දැකලා අලියෙ ඉන්නවා. මේ ගොඩක් ඇයිද කිව්වේ? කරා ඒව දාන්න ඕනේ. පුතාට තාම දොයි මතයිද? Oh no. මම මේ උදේම නැගිටලා මම කඩුවේ මං කැඩුවේ ඉතින් මේ පන්සලේ පඩේ ගොඩක් තියෙනවා නගින්න. ඉතින් ඒ ටික නැගලා ඉවර වුණාට පස්සේ ලස්සන view එකක් එක්ක පන්සල තියෙනවා. ඇත්තටම ගොඩක් ලස්සනයි මේ පන්සල. මල් පූජා කරලා බුදුන් වැඳලා බෝධිය නාවලා ඒ ටික අපි කරලා ඉවර වෙලා ආපහු අනිත් ගමනට යන්න පන්සලෙන් එන්න පහලට ආවා. ඒ එනකොට තමයි දැක්කේ මෙන්න මේ සල් ගෙඩි. හරිද? දාගත්තා. ඉන්නකේ ඉස්සරහට සූම් කරන්න. ඔව් දාන්න එපා. මෙහෙම කරා. මෙහෙම ඩී එකට ගත්ත බ්‍රේක් එක අල්ලගෙන. ඔව්.
ඊට පස්සේ මීට බ්‍රේක් එක අතහැරි ඇක්සලරේටර් බෑගුවා. කකුල් දෙකෙන්ද? දෙකෙන්ද? නෑ. එකකින් මෙහෙම. ඇක්සලරේටර් ඔයා කියන එක අපිට හරිද ඔය ලොකු විනයක් කරන්න යන්නේ. කවුද? ඔය අහලා කියන්නේ. පෑගුරොත් ඉවරයි. නෑ අපෝ මං එහෙම කරන්නේ නෑ. ඔයයි තාත්ති වගේ නෙමෙයි. කැවින්නේ. ඒකේ ඉතර දවස් දීලා අපිට ඉතින් මම ඉස්සරහ ගියේ නෑ. අයියා ඉදියට මත ගන්න නෑ. ඔව් අයියා අක්කි ඩ්‍රයිවිං සීට් එකේ වාඩිලා ගියාට බය නෑ. ඩ්‍රයිවිං කරන නෙමෙයි. අම්මෝ දෙරි කෑම ගෙනලා තියෙන අපි ඒව කන්න හදන්නේ බලන්න. අපිට ගොඩක් බඩගිනි කන්නාවේ. කන්නාවේ වැදලා ඉවරයි. තව අනිත් පැත්තට දෙන්න. අනිත් එකත් ගේම්. සුදු මහත් අනිත් පැත්තට. එයා නම් කන්න යන්නේ. කන. එකපාරක් කිරි නෙවෙයි දානවා හරියට. පොලොස් එක්ක පාන් කන්නයි හදන්නේ. පොලොස් දෙනකොට බස් නෙවෙයි දානවා. හරිද? තේ දෙනකොට කිරි නෙවෙයි. අපි උදේට කාලාවේ නෑනේ. ඉතින් අපේ අම්මේ පොලොස් උයාගෙන තිබුණා. එන ගමන් අපි පාන් ගත්තා මගදී. ඉතින් පන්සලේ ඉඳලම කාලේ යන්න හිතුවා. පොය දවස්වල ඉතින් කඩවල එහෙමත් ඇරලා නෑනේ. ඒක නිසා අපි කෑම අද ගෙදරින් තමයි ගෙනාවේ. ඒත් එක්කම අවිස්සාවෙල්ල තියෙන රන් මුදු ඇල්ල බලන්න තමයි යන්නේ. බලන්න කියන්නේ නාන්නත් එක්ක අපි බලමු ඒ තැන කොහොමද කියලා. කොළඹ කොළපාතට තියෙන මේ ලස්සන විව් එකත් බලාගෙන අපි දැන් යන්නේ රන් මුදු ඇල්ල බලන්න. අපි දැන් ඇවිත් ඉන්නේ වාහනේ පාක් කරගන්න. වාහනේ පාක් කරලා ඉවර වෙලා බලමු කොතනද නාන්න තියෙන්නේ කොහොමද තැන කියලා. අයියා අර ෆිල්ම් වල ෂොට් අපිට අරන් එන්න බැරි වුණා JBL එක. JBL එක අරන් එන්න බැරි වුණා. ඔව් අප්පා. මම බලක් කරන්න ගියා. අන්න ටී-ෂර්ට් එක. අයියා. ඔන්න සෙට් එක යනවා පොලිමට. අය හයක් නංග යන්නේ. నాకు දුරක්. ඉතින් බලන්න.
ඔව් සපත් එක දාගෙන එන්න තිබ්බේ ළමයා. එතනට ගින් ගලව ගන්න. මොකද කිබුලේ කතාවට අහන්නේ. මේ කිබුල නෑ පුතේ. මේ පරණ දෙයක් කියලා ටිමිටිමිට පණ එනවා. පරණ දෙයක්. ඔව්. අන්න මෙන්න මේ වගේ තැනකින් බේස්මන්ට් එකක් දාමු. යට තියෙන පස් පහ පාද. ඒක දෙක. එතන තවුලක් නෑ හැබැයි. Wani putri. මෙච්චර වතුර තියෙනවා නංගි. වතුර තියෙන තැනක ඉන්නේ. වතුර බෝතලේ විතරයි තියෙන්නේ. අම්මා දෙක. දැස්මක් තියෙන්නේ. පහල උදේයි පහල මර. නාලිවර වෙලා ෆ්‍රෙෂ් නැති වෙනවා එනකොට උඩට. ඔව් අනේ. ඔය ඉන්නවා මන් දන්නවා. මන් ඉන්නවනේ. තොඩි බල්ල දෙන්නෙක් ඉනවා. තොඩි බල්ලෝ. යමු. Guys. Gini sempat gaming kita kan. අපි ඉතින් රවුමක් ඇවිදලා අපිට නාන්න හොඳ ඒ කියන්නේ සේෆ්ටි තැනක් මේ හරිය හොයාගන්න තමයි බැලුවේ. ඉතින් අපිට හම්බ වුණා පල්ලමක් බහින්න තියෙනවා. පල්ලම පරිසරයෙන් බහැලා ඇඳුම් මාරු කරගෙන නාන්න ඕන. අපි අම්මි ගාතින් අල්ලගෙන එන්න. අම්මි වෙත්තගෙන එන්න බස්. වීඩියෝ ඇති. අම්මි වෙත්තගෙන. ඇඳුම් චේන්ජ් කරා. ඔක දීලා අපි යනවා.
අපි ඉතින් වතුරේ සෙල්ලම් කරලා හොඳට නාලා දැන් කටියට බඩගිනි. ඉතින් මම කියවනේ අද පොය දවස නිසා අද කඩවල් වහලා ගොඩක් ඒක නිසා අපි ගෙදරින් කෑම ගෙනාවේ කියලා. අපි ඉතින් දවල් කෑමත් ගෙදරින් තමයි ගෙනාවේ. අපි ඊළඟට හිතුවා කොහෙන්ද කන්නේ කියලා. එනකොට අපි දැක්කා අවිස්සා වෙන ඔප්ටිකල් ගාඩන් එක. අපි හිතුවා එතනට ගිහින් කමු කියලා. මොකද එතන ගොඩක් ලස්සනයි. ඉතින් දැන් හදන්නේ එතනට යන්න. මේ කල්ලද ඉතුරු දුන්න හැ සල් කන්න ඇතුළට එනකොට ටිකට් ගන්න ඕන. අපි ඉතින් ටිකටුත් අරගෙන ඇතුළට ආවා. මම හිතුවේ නෑ මේක මෙච්චර ලස්සන ඇති කියලා. මේ ඇතුළ මේකේ මට නම් ආසයි තුනා ආපහු දවසක එන්න ඕන කියලා හිතුණා. නිදහසේ මෙතන ඉන්න. ඒ තරම් හරිම මේ සැනසීමක් දැනෙනවා. කොළ පාට බලන තැන ගොඩක් කට්ටිය ඇවිත් හිටියා. ඔයාලත් ඇවිල්ලා බලන්න එක සැරයක් හරි සීතාවක බොටනිකල් ගාඩන්. behind the scenes වලට දාන්න හිමලින්දක් එහෙම අරන් එන්න. වා amazing. අයියලා මොනා ගන්නද කි? මම උදේ බලන ෆෝන් එක වැටේ කියලා යද්දි. ලස්සන තැනක් හොයාගෙන අපි ගෙනාපු ගෙදරින් ගෙනාපු කෑම ටික කන්න තමයි හදන්නේ. කෙසෙල් කොලේ බත් එක. ඉතින් මේ වගේ වෙලාවට ඉතින් දිව්‍ය ලෝක රස තමයි කෙසෙල් කොලේ බත් එකක් කනකොට. බත් එක දිගාරිනවත් එක්කම ඇහුණනේ කට්ටියගේ රියැක්ෂන් එක. ඉතින් අපේ කට්ටිය හරි මාසයි කෙසෙල් කොලේ බත් කන්න. අපේ කට්ටිය කියන්නේ හැමෝම මාසයි කෙසෙල් කොලේ බත් එකක් කන්න.
අලුවනේ අද දවසත් ඉතින් මෙහෙම ඉවර වෙනවා. මම හිතනවා ඔයාලා වීඩියෝ එක බලලා එන්ජොයි කරන්න ඇති කියලා. මගේ වීඩියෝ එක හොඳයි කියලා හිතුණා නම් ලයික් කරන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න, මගේ channel එකත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න. අලුත් වීඩියෝ එකකින් ආයෙත් ඔයාලා ළඟට එන්නම්. next වීඩියෝ එකකින් හම්බ වෙනකන් bye.